2026 වසර සඳහා පණිවිඩය. සියලුම දෙනාට සුබ දවසක්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා. 2026 වසර දෙස අපි බලා සිටින අතරතුර මෙනෙහි කිරීම සඳහා පණිවිඩයක් ඔබට තැබීමට මම කැමැත්තෙමි. 2025 අවසානයේ අපේ රටට බලපෑ දිට්ඨා ව්‍යසනයෙන් පසු බොහෝ දේ වෙනස් වීමට වැඩි කාලයක් ගත නොවිය. ඒ සමය මට ඉතා අඳුරු කාලයක් වුණා. ජීවිත බොහෝ අහිමි වුණා. කඳුල, වේදනාව, විලාප අපේ දේශයෙන් පිරී ගියා. මා දුටු දර්ශනය මගේ හදවතට ගැඹුරින් කතා කළා. සමහර අය අතුරුදහන් වූවන් සඳහා මම්මුලා සහගත ලෙස ඔවුන්ව සෙව්වා. තවත් සමහරු ඒ සමග කිසිවක් සිදු නොවුනාක් මෙන් ඔවුන් සිනාසෙමින් ඉදිරියට ගියා. තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් සාපෝලින් ආහාර, වටිනා භාණ්ඩ සොරකම් කළ අයත් හිටියා. අපට මතක ඇති පරිදි අපි දින කිහිපයක් විදුලිය නොමැතිව සිටියා. ඔබට මතකද? සමහරුන්ට මෙය මිනිස් ජීවිත අහිමිවීමට වඩා දුක්ඛිත තත්ත්වයක් වුණා. කොහොම නමුත් අපට වඩාත්ම බලපෑවේ මේ තත්ත්වය තුළ සංනිවේදනයේ බිඳ වැටීම සහ ජලය නොමැතිකම. බොහෝ දිනක් අපි ජලය නොමැතිව ජීවත් වුණා. ඔබට මතකද? ජලය කියන්නේ මිනිස් ජීවිතයට මූලික අත්‍යවශ්‍යතාවය. මිනිසුන් එය සොයමින් වීදිවල ඇවිද ගියා. මහත් දුෂ්කරතාවයන් වලට මුහුණ දුන්නා. මුදල් වලට මිලදී ගත්තා. මම මෙය නරඹන විට දෙවියන් වහන්සේගේ වචනය ගැඹුරු සත්‍යයකට මගේ අවධානය යොමු කළා. ඒ තමයි යේසුස් වහන්සේ ජීවමාන ජලයයි. කිතුණුවන් වශයෙන් අපෙන් කී දෙනෙක් මෙම ජීවමාන ජලය සඳහා සැබැවින්ම පිපාසයෙන් සිටිනවාද? අපෙන් කී දෙනෙක් ඒ සැබැවින්ම සොයනවාද? මගේ හදවතට පැමිණි ශුද්ධ ලියවිල්ලේ වචනය තමයි යොහාන් 7 වෙනි පරිච්ඡේදයේ 37 සිට 52 දක්වා කොටස. එතනදී යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ යමෙකුට පිපාස ඇතනම් ඔහු මා වෙතට ඇවිත් ඒ ජලය බීවා යනුවෙනි. උන්වහන්සේ කතා කරමින් සිටියේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට ලැබෙන ආත්මයන්න් වහන්සේ ගැනයි. ජනතාව උන්වහන්සේගේ වචනය අහපු විට විවිධ මත එතන ඇති වුණා. සමහර අය උන්වහන්සේ අනාගත වක්‍රෙක් කියලා පැවසුවා. තවත් සමහරු උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා පැවසුවා. පරිසෙවරුන් අතර පවා ભેදයක් ඇති වුණා. ඉතින් මේ හරහා ස්වාමින් වහන්සේගේ වචනය අපට එක් කේන්ද්‍රීය සත්‍යයක් මතක් කරලා දෙනවා. උන්වහන්සේ ජීවමාන ජලයයි. අපි 2026 වසරට පිවිසෙන විට දෙවියන් වහන්සේගේ වචනය අපට උන්වහන්සේ කෙරෙහි පිපාසයෙන් සිටීමට කැඳවනවා. මුවෙකු ජල ධාරාවක් සදා ආශා කරන ආකාරයටම උන්වහන්සේ කෙරෙහි ආශා කිරීමට. ඉතින් ඔබේ මුළු හදවතින්ම උන්වහන්සේව සොයන්න. මේ 2026 වසර බොහෝ දෙනෙක් ආත්මික ජලය සොයනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, කාලය පැමිණ තිබේ. 2026 දී දෙවියන් වහන්සේට සමීප වීමට තීරණයක් ගන්න. උන්වහන්සේ කෙරෙහි කුසගින්න සහ පිපාසය ඇති කරගන්න. මෙම ජීවමාන ජලය ඔබ වටා සිටින අයට ගෙන යන්න. ඔබ සැමට ආශිර්වාද ලත් ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක්.